ලෙන්ත කාලයේ තුන්වෙනි සතියේ සෙනසුරාදා දවසේ දෙවියන් වහන්සේ ඔබට කුමක්ද කියන්නේ? ගීතාවලියේ 51 වෙනි ගීතිකාවේ පද කීපයක්. දෙවිඳුනි ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව. ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකා දැමුව මැනව. මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදාලුව මැනව. මාගේ පාප මලින් මා පිවිතුරු කළ මැනව. මාගේ අපරාධ මම මැනවින් දනිමි. දිවා රෑ දෙකෙහි මාගේ පාප මට සිහිවේ. ඔබට විරුද්ධව ඔබට පමණක් විරුද්ධව මම පව් කෙලෙමි. ඔබ හමුවේහි මම නපුර කෙලෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණය, ඔබේ විනිශ්චය යුක්ති සහගතය. පවට නැම්ම ඇතිවයි මා මෙලොව උපන්නේ. කෙලෙස් මලින් යුතුවයි මා මව් කුසේ පිළිසිඳුනේ. සත්‍යයට හා අවංක බවට ඔබ ප්‍රිය කරන සේක. එබැවින් සැබෑ ප්‍රඥාව මට ඉගැන්ව මැනව. ආසිරි පැන් මට ඉසිනු මැනව. එවිට මම පිවිතුරු වන්නෙමි. මා දෝවනය කළ මැනව. එවිට මම හිමට වඩා සුදු වන්නෙමි. ගීතිකාවක් තිබෙනවා උන්වහන්සේට ප්‍රශංසා කරන. ගීතිකාව ඉතාමත් ලස්සන ගීතිකාවක්. ගණනින් කියා දෙන්න බැරි ස්තුතියෙන් නිතර සමිඳුන්ට මාගේ ගයම්. ගණනින් කියා දෙන්න බැරි ස්තුතියෙන් නිතර සමිඳුන්ට මාගේ ගයම්. මා ජීවිතේ මේ වන තුරා ස්වාමින් යහපත් නිසා. මා ජීවිතේ මේ වන තුරා ස්වාමින් යහපත් නිසා. ගණනින් කියා දෙන්න බැරි ස්තුතියෙන් නිතර සමිඳුන්ට මාගේ ගයම්. ගණනින් කියා දෙන්න බැරි ස්තුතියෙන් නිතර සමිඳුන්ට මාගේ ගයම්. என்னில்லடங்கா ஸ்தோத்திரம் சுவாமி என்றென்றும் நான் பாடுவேன். என்னில்லடங்கா ஸ்தோத்திரம் சுவாமி என்றென்றும் நான் பாடுவேன். இந்நாள் வரை என் வாழ்விலே நீ செய்த நன்மைக்கே. இந்நாள் வரை என் வாழ்விலே நீ செய்த நன்மைக்கே. என்னில்லடங்கா ஸ்தோத்திரம் சுவாமி என்றென்றும் நான் பாடுவேன். சுவாமி என்றென்றும் நான் பாடுவேன். සොබාදහමෙන් උන්වහන්සේ දුන්නා වූ ඒ සොබාදහමෙන් උන්වහන්සේ අපට දී තිබෙන සෑම දෙයකින්ම උන්වහන්සේට මහිමය ගෙන දෙන්නට අපිට අද පුළුවන්ද? උන්වහන්සේට ස්තෝත්‍ර කරන්නට පුළුවන්ද? ඔබට දී තිබෙන හැම දෙයක් ගැනම උන්වහන්සේට ස්තුති කියනවද? උදෑසන අවදි වෙනකොට උන්වහන්සේ ඔබව අවදි කරාට
උන්වහන්සේට ස්තුති කියනවද? ඔබගේ ආහාර වේල ලැබෙන විටදී ඔබ උන්වහන්සේට ස්තුතියි කියනවද? හැම දෙයකටම ස්තුතියි කියන්න. ඒ වගේම ඔබගේ පාපයට උන්වහන්සේ දුන්නා වූ කමාව ගැන ස්තුති කියන්න අමතක කරන්න එපා. ජේසු පීඨයි.